මචං මෙහෙමයි බයික් එකක් ගන්නකොට මුලින් බලන්න හොඳ පිකප් එකකට යන්න පුළුවන්ද කියලා. කොහමද නිකන් සෙනසුරාදාර වීලක් ගාලා ක්ලාස් එකක් ගාලින් යද්දි දින ගැම්මා. සර් GN එකද බැලුවේ? ඔව් මම බයික් එක බලන්න ආවේ. මම යාළුවෙක් කතා කරගෙන ඉඳි. එයා නම් බයික් කාලේ ඉන්නේ. සයිලන්සර් එකකින් එන්ජින් එකේ ඉතින් ආ. සර් අපිට නම් සයිලන්සර් එකකින් එන්ජින් එකෙන් එන්න බෑ. සර් බයික් එකක් ගන්නකොට මොලෙන්ම බලන්න ඕනේ මොන වගේ වැඩකට මේ බයිසිකලේ ගන්න කියලා. විශේෂයෙන්ම තාපසම බයිසිකලේ ගත කරන්න වෙන්න පුළුවන්. දුර ගමන් යනවා වෙන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම නිවැරදි රයිඩින් පොසිෂන් එකේ තියෙන බයිසිකලයක් තෝරා ගැනීම තමයි පළමුවෙන්ම සර් කරන්න ඕනේ. ඊළඟට තමයි සර් ආරක්ෂා. රටේ වර්තමානයේ බහුතරයක් අනුකූල සිදු වෙන බයිසිකල. මේදී රයිඩර්ගේ තියෙන පුළුවන් සේෆ්ටි නෝ ඊට වැඩි බලපානවා බයිසිකලේ තියෙන සේෆ්ටි ෆීචර්ස්. පොඩි බෝනස් ටිප් එකක් සර් දෙන්න ඕනේ. අර පෝල් කළා වගේ යාළුවෝ චුට්ටක් පරිස්සම්. හැම බයිසිකලයක්ම තියෙන්නේ වේගෙන් ධාවනය කරන්න නෙමෙයි. අවශ්‍යතාවයට තවුරු කරගන්න.